තාත්තා සර්ප්‍රයිස් එකක බයික් දන්නෙත් නෑ බං මේ මාරයා කෝල් කරලා. හෙලෝ තාත්තා නිදිද? මේ පොඩ්ඩක් උඩට එන්න යාළුවෙක් ඇවිල්ලා. තාත්තා ගොන්න පොරන්දු ඉෂ්ට කරාම බලන්න හොඳයිද කියලා? බලන්න දැන් බලන්න. වහනේ මන්නේ බැරි නෝ. තාත්තා අරින්න. තාත්තා බලන්න. ගලවලා බලන්න හොඳයි. අපි ඉස්සෙල්ලා කොහෙද යන්නේ? සමන් දේවල්. හැමදේම දෙපැත්ත කරලා නේද? වාඩුනේ කාර්ය ක්ලාස් වලයි. සුපිරි. සතරන් දෙවිය හැමදෙරගේ පීතයි කියලා. තව වහන දෙක තුනක් ගන්න ලැබේවා වගේ රත්තරන් පුතාට මේ වගේම සතුටු ගන්න ලැබේවා මේ වගේම ඉලක්කය. හරි. බලන්නකෝ. තාත්තට මතකද 2020 දී එක දවසක් මම තාත්තත් එක්ක හොඳටම ඇඬුවා. ඒ කෙල්ල මට කැමති වුණේ නෑනේ. ඒ කෙල්ලගේ යාළුවෝ කීල කරනකෝ ඒගොල්ලෝ කිය. එතකොට අවදාත් ඒගොල්ලන් ඉදලා කැමති වෙන්නේ නෑ කිව්වා. කඩයක් කරන එක්කෙනෙක්ට. එතකොට මම තාත්තත් එක්ක හොඳටම ඇඬුවා එදා. තාත්තතොර මට එදා එක බුදුසත් දුන්නා. තාත්තා කිව්වා පුතේ මුලින්ම දියුණු වෙන්න දියුණුව තමයි මිනිස්සෙගේ ජීවිතේ ලබන්න පුළුවන් උපරිම වටිනාකම. දියුණු වෙලා ඉන්නවා. දියුණු වුණාට පස්සේ ඔයා නොදිනුවත්ම ඔයාට ඔයාගේ අනිත් දේවල් හැමදේම ඉබේම හම්බ වෙනවා කිව්වා. අත්තා මට තව එකක් කිව්වා. තාත්තගේ ඊට ගොඩක් මහන්සි වෙනවා කිව්වා. තාත්තා තාමත් පසුතැවෙනවා කිව්වා. තාත්තට දැන් වාහනයක් ගන්න අමාරු කිව්වා. තාත්තා ඉන්නේ තත්ත්වෙට. දැන් රෑ තාත්තට කිව්වා මං කවදාරි දියුණු වෙනවා. දියුණු වෙලා තාත්තට අනිවාර්යෙන් තාත්තා කියපු කාර් එක මං අනිවාර්යෙන් තාත්තට අරන් පෙන්නනවා කියලා ඒ කියපු එක මං අනිතාගෙන තමයි වැඩ කරේ. මං අනිවාර්යෙන් ඉතින් 2025 අලුත් වෙතෙල්ල තාත්තට ගෙනල්ලා දෙන්නවා. අනිවාර්යෙන් ඒක දැක් කියන්න. ජීවිතේ දෙක කඳුල කල්ලා නෑ. මාර දක්ෂයි. සතුර කියන්නේ පුතේ මේක හදවත පැරෙන තරම් සතුරුයි. ඒ උඹ දෙන්නේ නෑ. අන්න නෙමෙයි උඹ දෙන්නේ.